දැන් ලංකාවේ යන ශදිවේ මේ නොබැදි ප්‍රතිපත්ති කියලා කියන්නේ ඇත්තටම හැමෝම ගිරව් වගේ ප්‍රතිපත්තියක් නැති හින්දා ඇත්තම කතාව ඒකයි. ඔක සායන හරිම විහිළුවක්. ඒ කියන්නේ ඇහුවොත් මොකද්ද නොබැදි ප්‍රතිපත්තිය කියලා අපි කාත් එක්කත් බැඳෙන්නේ නැහැ කියන. හැබැයි හැම රටක් ගාටම ගිහලා හිඟා කාලා ඊට පස්සේ අපි තරම් බැඳෙන මේ රාජ්‍ය හොයාගන්නත් නැහැ. ඒ කියන්නේ ලැබෙන දෙයට රටේ හැම දෙයක්ම උගස් තියලා ඉවරයි. ඒතර ඒ ඇතුලේ බැඳිලා තියෙන විදිය ගැන කතා කරන්න ගියොත් පොත් ලියන්න පුළුවන්. අපිට කියලා නිකන් වටිනාකමක් තියෙන දෙයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ රටවල ඉන්න ජනගහනයත් එක්ක බිලියන 1.3ක් බිලියන 1.4ක් රටවල් දෙක. හරිද? ඒතර ඒ රටවල කොච්චර ලොකු වෙළඳපළක් හැදුනත් ඒ රටවල වෙළඳපළවල ඇතුළට ළඟටවත් යන්න බෑ. අපිව විසි වෙනවා. ඒ තරම් තරඟකාරීත්වය වැඩි. ඇමරිකාව කොච්චර උත්සාහ කරාද චීනයේ තියෙන වෙළඳපළ අල්ලන්න අවුරුදු 20ක් තිස්සේ. හිතන්නවත් බෑනේ. චීනයේ අවශ්‍යතාවක් මත උන්ට අපි දුන්නොත් එහෙම උන්ගේ තියෙන නාවික වැඩ කටයුතු කරන්න අපේ තියෙන උතුරු සහ බටහිර වෙරළ තීරයේ ඒක අනිවාර්යයෙන්ම ඉන්දියාවට තර්ජනයක් වෙනවා උන්ගේ ආරක්ෂාවට. ඒ වගේ මං කියන්නේ ඒ වගේ මොඩල් කරන්න ඕනේ නැහැ. අපි කෙනෙකුගේ ජාතිය ආගම හෝ ලිංගික රුචිකත්වය කියන එක කිසිසේත්ම බලපෑන්න හොඳ නැහැ. ඒ පුද්ගලයාගේ මූලික අයිතීන් වලට බලපෑමක් ඇති වෙන්න. උන්ට සියලුම අයිතීන් අනිත් කෙනෙකුට වගේම තියෙන්න ඕනේ. පෞරුෂයක් සහ දැනුමක් සහ දැක්මක් තියෙන කියන්නේ ප්‍රායෝගිකත්වයේ තියෙන නායක නැති ගැටලුවක් තියෙන අතර. Center Right Movement පස්වෙනි වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් මම අමුතුවෙන්ම නැවත හැමදාම කියනවා වගේ අපි මොකද්ද මේ කතා කරන්න යන්නේ කියන ගැන වැඩි විස්තර කතා කරන්නේ නැතුවම මම කැමති ඉතින් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙන අපේ හැමදාමත් එකතු වෙන ගෝලී ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මේ අදත් අපි එකතු කරගෙන ඉන්නවා Center Right Movement ගැන කතා කරන්න. ඉතින් ඒ වගේම වැඩසටහන අපි කතා බහ ආරම්භ කරන්න කලින් මම මතක් කිරීම කරනවා. ඔව් ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ වැඩසටහන නාලිකා දෙකකින් ඔබට බලා ගැනීම හැකියාව තියෙනවා. එකක් තමයි මංජු නිශ්ශංක YouTube channel එක වගේම Center Right Politics YouTube channel එකෙනුත් මේ වැඩසටහන ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නාලිකා දෙකම මංජු නිශ්ශංක YouTube channel එක වගේම Center Right Politics YouTube channel එකත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. මංජු මං හිතන්නේ මන්ට අද දවසේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ විදේශ සම්බන්ධතා විදේශ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මොකද අපි දැක්කා යුරෝපීය රටවල් ගත්තාම ගොඩක් වෙලාවට මේ ඇමරිකාව වගේ රටවල් ගත්තාම අපි දකිනවා මේ ගොඩක් වෙලාවට මේ විදේශ ප්‍රතිපත්ති ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද එකක් තමයි ඒගොල්ලෝගේ වැලියුස් වලටම යන්නේ නැතුව ඒගොල්ලෝ ටිකක් ඉන්ට්‍රස්ට් එකට ගිහිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට තමන්ට වෙන වෙන වාසිදායක තත්ත්වයන් කොහොමද තියෙන්නේ කියන එක ගැන ඒගොල්ලෝ ටිකක් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ කොයි විදිහටද දැන් අපි ලංකාවට එනකොට මංජු දැන් අපි සාමාන්‍යයෙන් අපිට පුරුද්දක් විදිහට අපි කියන දේ අපේ ලංකාවට තියෙන නොබැදි ප්‍රතිපත්තියක්. අපි කාත් එක්කවත් නැහැ අපි ගානට තමයි ඉන්නේ වගේ කතන්දර. හැබැයි ඉතින් රටවටම ණයත් ගන්නවා. ඉතින් වෙනම කතන්දරයක් වෙනම කතා කරන්න ඕනේ. හැබැයි දැන් මේ ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති ගැන එනකොට මේ ලංකාවේ දැන් මේ Center Right Movement එකක් එක්ක ඒ කියන්නේ අපි මේ අලුතෙන් කතා කරන මේ අලුතෙන් හඳුන්වා දෙන මේ සංකල්පයත් එක්ක මොකක්ද ඇත්තටම මේ ලංකාවේ ඉදිරියේදී ගන්න තියෙන ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් කොයි විදිහටද කියලා අර කිව්වා වගේ වැලියුස් අමතක කරලා අපි ඉන්ට්‍රස්ට් පැත්තට යනවද නැත්නම් අපි වැලියුස් එක්කම ඉන්නවද එහෙම නැත්නම් අර කියන වගේ තවදුරටත් අපි කාත් එක්කවත් සම්බන්ධතාව නැහැ අපි ගානට ඉන්නවා කියලා හිතන් ඉන්න තත්ත්වයක්ද තියෙන්නේ. ඔව් මේ දැන් ශදී අර කිව්වා වගේ මම හිතන අපි මීට කලින් වැඩසටහනකදීත් අර ග්ලෝබල් කොම්පස් එකත් පොඩ්ඩක් මේක ගැන කතා කරා. ඒ කියන්නේ අපි දකිනවා ලෝකේ මේ වෙලාවේ මම මේක දකින්නේ මෙහෙමයි. ලෝකේ මේ වෙලාවේ ලොකු අවදිවීමක් සිද්ධ වෙගෙන යනවා. ඒ කියන්නේ පිබිදීමක් සිද්ධ වෙගෙන යනවා මැද දකුණ. එහෙම නැත්නම් center right දේශපාලන center right politics එක. හේතුව තමයි අර අපි කලිනුත් වැඩසටහනෙත් කිව්වා වගේ මැදවමත් එක්ක center left එකත් එක්ක ගිහිල්ලා values එක්ක ගිහිල්ලා ඒ දේශපාලනයේ මත ගොඩනැගුණු විදේශ ප්‍රතිපත්තීන් සහ සම්බන්ධතා ගොඩක් වෙලාවට බටහිර රටවල තිබුණා. ඇමරිකාවේ ඒක එහෙමම තිබුණා කියන්න බෑ. මොකද වුන් හැමතිස්සෙම නැෂනල් ඉන්ට්‍රස්ට් එකත් එක්කම තමයි අලයින් කරගත්තේ. ඒක අපි හැමදාම දැකපු දෙයක්. නමුත් සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ අනිත් රටවල් ඔය ෆොරින් පොලිසිස් හදනකොට විදේශ ප්‍රතිපත්තීන් හදනකොට කියන්නේ අර ලිබරල් වැලියුස් වෙන්න පුළුවන්, ඩෙමොක්‍රැටික් වැලියුස් වෙන්න පුළුවන්. ඒ වැලියුස් වලටත් සෑහෙන බරක් තිබ්බා. තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හදනකොට තමන්ගේ පොදුවේ තමන් එක අපි ගනුදෙනු කරන්න පුළුවන් වැලියුස් ඉන රටවල් වලට වැඩි අලයින්මන්ට් එකක් තියාගෙන තමයි ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති ගොඩක් වෙලාවට සම්පාදනය උනේ. මොකද වැඩ කරන්න ලේසියින්ද සහ ඩෙමොක්‍රසිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් ලිබරල් ඩෙමොක්‍රසි එක ව්‍යාප්ත කරන්න ලේසියින්ද සහ ඔවුන් එක එහෙමනම් ගනුදෙනු කරන්න ලේසියින්ද
ඔන්න ඔය වගේ කතන්දරයත් එක්ක ශදි කිව්වා වගේම බටහිර ලෝකේ ගොඩක් රටවල් values එක define වෙලා තිබුණා ඒගොල්ලන්ගේ foreign policy එක. හැබැයි අපි දිගින් දිගටම කතා කරා සහ center right එක කියන center right politics වල තියෙන මූලිකම දෙයක් තමයි ඒ කියන්නේ පුද්ගල අපි හැම يعني පුරවැසියන්ගේ සවි බල ගැනීම සහ ආර්ථික ශාස්ත්‍රීය සමෘද්ධිය මේ දෙක අනිවාර්යයෙන්ම ප්‍රමුඛත්වය දෙනවා. ඒතර එතන ඒ පුරවැසියන්ගේ සවි බල ගැනීම එක යටතේ ඒක ලොකු bigger picture එක බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම රාජ්‍යයක් සවි බල ගැනීමක් සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී විශේෂයෙන්ම මේ මැද දකුණ center right එකෙන් කියන්න ගත්තා මේ මැදවමත් එක්ක ආපු ගමනත් එක්ක අපි මේ values විතරක් ගැනම කතා කරගෙන ගිහිල්ලා අන්තිමට අපි දුර්වල ජාතීන් දුර්වල මිනිසුන් දුර්වල පුරවැසියන් බවට පත් වෙනවා. ඒකේ ගොඩක් උදාහරණ විශේෂයෙන්ම බටහිර රටවල පහුගිය අවුරුදු 10 ඇතුළත පේන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඔය ඉමිග්‍රේෂන් එකේ වැඩි වෙලා ඒකෙන් ඇති වෙන ප්‍රශ්නත් එක්ක එතකොට ඔය සමාජයේ තියෙන සමාජීය ගැටුම් මත ගැටුම් විශේෂයෙන්ම LGBTQ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ මොනවද සමානාත්මතාව කියන තැනට ආවත් මම කියන්නේ හැම තැනකදීම ඒ කියන්නේ කුසලතාවාදයේ යටපත් වෙලා සමානාත්මතාවෙන්න පටන් අරගෙන එහෙමම ඒ කියන්නේ පොඩ්ඩක් අර බැලන්සිං ඇක්ට් එක මුළු සමාජයක්ම එළියට ඇවිල්ලා ඒ රටවල් ඇතුලේ සමාජීය සහ දේශපාලන අර්බුද ගොඩනැගෙන පටන් ගත්තා. එතකොට මේ සෙන්ටර් රයිට් එකෙන් දිගින් දිගටම කියන්න පටන් ගත්තා. ඕකත් දැන් ඕක තමයි අපි දිගින් දිගටම කිව්වේ අපේ foreign policies කියන එක අනිවාර්යයෙන්ම values වලින් එහාට ගිහිල්ලා interest එකත් එක්ක align වෙන්න ඕනේ කියන එක. මොකද එහෙම වුණාම තමයි මොන ප්‍රශ්නාවක් අපේ අර ශක්තිමත් රටක් ගොඩනැගීගෙන යන ශක්තිමත් රට ඒ යන රේල් පාර දිගේ වැටෙන්නේ නැතුව එහාට මෙහාට යන්න නැතුව අරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව තමයි national interest එකක් කියන එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට අපේ රට තව අඩියක් ඉස්සරහට තියන්න අවශ්‍ය කරන දේ මොනවද අන්න ඒ දේ වෙනුවෙන් අපි වැඩ කරනවා කියන එක. right එතකොට එතනදී මගේ ඊළඟ අඩිය ඉස්සරහට තියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලදී මම වැඩ කරන්නේ ඔයා එක්කද නැත්නම් මාත් එක්ක මේ කියන්නේ යම් කිසි කාලයක් කියන්නේ අමනාප වෙලා හිටපු එක්කෙනෙක් එක්කද කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ කියන්නේ මොකද ඊළඟ අඩිය තියන්න නම් මට ඒ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා නම් අර values කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා interest එක වෙනුවෙන් serve කරගන්න මේ අත් එක්ක වැඩ කරනවා කියන එකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියන තැනට ආවා. ඒක තමයි මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවෙනි දුර කාලේදී විශේෂයෙන්ම උපෙන්වුම් කරේ. අර ශදී මුලදී කිව්වේ කියන්නේ අර ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙනවා. දැන් යුරෝපයට වඩා අර මැද පෙරදිග රටවල් වලට ප්‍රමුඛත්වයක් දුන්නේ ඔවුන්ගේ පළවෙනි නිල සංචාරය වගේ දේවල් වලදී කියලා. ඒ හැම තැනකදීම පෙන්නුවේ ඔවුන්ගේ ඊළඟ පියවර තියන්න අවශ්‍ය කරන විශේෂයෙන්ම මේ ඊළඟ අවුරුදු 5-10 ඇතුළත ඔවුන්ගේ රට හදන වැඩේදී අනිවාර්යයෙන්ම මේ මැද පෙරදිග තුලින් උන්ට ලැබෙන්න තියෙන දේවල් ගොඩක් වැඩි විශේෂයෙන්ම මොනවද බල ශක්තිය පැත්තෙන් ගත්තොත් එහෙම ඒ වගේම කලාපීය බල තුලනේ පැත්තෙන් ගත්තොත් එහෙම මැද පෙරදිග රටවල් වල තියෙන කාර්යභාරය ගොඩක් වැඩි. එතකොට අර මේකේ සාරාංශය තමයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ සෙන්ටර් රයිට් එක ඉතාමත්ම ප්‍රායෝගික විදිහට ලෝකෙට පෙන්නලා දෙනවා සහ ඒ කියන්නේ සෙන්ටර් රයිට් එක ලීඩ් කරන නායකයෝ ලෝකීය නායකයෝ පෙන්눔 කරගෙන යනවා. මේක දැන් අද වෙනකොට ජර්මනියෙත් වෙනවා, ඉතාලියෙත් වෙනවා, ජපානයෙත් වෙනවා. ඒ රටවල පෙන්눔 කරගෙන යනවා. අපි දැන් values වල සෑහෙන ගමනක් ඉස්සරහට ඇවිල්ලා අපි දන්නවනේ අපේ values මොනවද කියලා. ඒකින්ද එතනින් එහාට ගිහලා දැන් අපි ආයසරයක් අපේ කඳවුර කියන්නේ වෙස්ටර්න් සිවිලයිසේෂන් කියන එක පොඩක් හයි කරගන්න ඕනේ. අන්න එතනදී නැෂනල් ඉන්ට්‍රස්ට් එකත් එක්ක අපේ රටවල් වල තියෙන නැෂනල් ඉන්ට්‍රස්ට් එක මොකද්ද? අන්න ඒකත් එක්ක අපේ ෆොරින් පොලිසි එක හදාගන්න ඕනේ කියලා. මොකද හේතුව තමයි ඔය නැෂනල් ඉන්ට්‍රස්ට් එකට ෆොරින් පොලිසි එක හැමතිස්සෙම ඈඳෙන්නේ. දැන් ලංකාවේ යන ශදියෝය මේ නොබැදි ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඇත්තටම හැමෝම ගිරව් වගේ ප්‍රතිපත්තිය නැති හින්දා. ඇත්තම කතාව ඒක. ඒක සායන හරියම විහිළුවක්. ඒ කියන්නේ ඇහුවොත් එහේ මොකද්ද නොබැදි ප්‍රතිපත්තිය කියලා අපි කාත් එක්කත් බැඳෙන්නේ නැහැ කියන. හැබැයි හැම රටක් ගාටම ගිහලා හිඟා කාලා ඊට පස්සේ අපි තරම් බැඳෙන මේ රාජ්‍ය හොයාගන්නත් නැහැ. ඒ කියන්නේ ලැබෙන දෙයට රටේ හැම දෙයක්ම උගස් තියලත් ඉවරයි. ඒතකොට ඒ ඇතුලේ බැඳිලා තියෙන විදිය ගැන කතා කරන්න ගියොත් පොත් ලියන්න පුළුවන්. අපිට කියලා නිකන් වටිනාකමක් තියෙන දෙයක් තියෙනවද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තන්නේ ඒ කියන්නේ 1977 ඉඳලාම තනිකර බොරුවක් කරන්න නොබැඳි ප්‍රතිපත්තියක් කියලා පුළුවන් තරම් කියන්නේ ඇත්තටම අපිව නොබැඳි ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ අපිව අනිත් අය බදව ගන්න නැහැ වැඩිය. බැඳුනොත් එම හරි ආසාවෙන් බැඳෙන්න බලන් ඉන්නේ. ඒ කියන්නේ ඒ තරමටම මේ දේශපාලඥයන් ලංකාවේ හිටපු දේශපාලඥයන් කිසිම දැක්මක් තිබුණෙත් නැහැ, නායකත්වයක් තිබුණෙත් නැහැ, ලෝකේ යන විදිය ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ මොකුත් නැති හින්දා පුළුවන් අඩුම ගානෙන් ඉන්දියාවට ඇමරිකාවට චීනට යන්න බැන උගන්ඩාවට ගිහිල්ලා බැඳලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් දේශපාලන නායකත්වයක් එක්ක අපේ ලංකාවේ තිබුණේ. උගන්ඩාවට ගිහිල්ලා බැඳිලා ආවා. ඒක ලංකාවේ තියෙන නොබැඳි ප්‍රතිපත්තිය විහිළුවක් මම කියන්නේ. ඔක නොබැඳි ප්‍රතිපත්තිය ආවේ පොදු රාජ්‍ය මණ්ඩලය සහ
දැන් අපි ස්විට්සර්ලන්ත වගේ රටවල් ගත්තොත් එහෙම නොබැඳි ප්‍රතිපත්තිය කියන හරියට ක්‍රියාත්මක කරනවා රට ශක්තිමත්ව ඉඳලා. ඒගොල්ලෝ නොබැඳි ප්‍රතිපත්තිය කියලා කියන්නේ අනිත් අයට වඩා උඩින් ඉන්නවා පෞරුෂයක් එක. අපේ නොබැඳි ප්‍රතිපත්තිය කියන්නේ ඊට වඩා වෙන විහිළුවක්. ඕක ගැන අපිට වෙන මොන තරම් තර්ක කරන්න පුළුවන්. ඒතර වෙන්න ඕනේ නොබැඳි ප්‍රතිපත්තියක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි පොඩි රටක් වුණත් අපි දැනගන්න ඕනේ හරි දැන් අපි පොඩි රටක් වෙලා අපි හැමදාම අපි පොඩි කියලා මානසික මට්ටමක් හදාගෙන ඉන්න එක නෙමෙයි වෙන්න ඕනේ. පොඩි වුණත් අපි ලොකු වෙන්න ඕනේ. ඒක නැත්තම් මම කියන්නේ රටක් විදිහට මම කියන්නේ හරි කරුමයක්. ඒක මම දැක්ක මේ පෙරදා මේ දැනට ඉන්න කවුරු අමාත්‍යවරයෙක් කියලා තිනවා කියලා මේ වෙබ් අඩවියක දාලා තිබුණා මේ අපිට ආර්ථික මේ වශයෙන් ශක්තිමත් රටක් වෙන්න අමාරුයි. අපි ඒකින්ද සතුරු සම්පන්න ජාතියක් වෙන විදිහට පරිසරය ලස්සන විදි කරගෙන එන්නේ වගේ කතාවක් කියලා මම කියන්නේ. ආර්ථිකය නැතුව සතුට වෙන්නේ කොහොමද ඉතින් මිනිස්සු? මම කියන්නේ බොරු කතානේ. ඒ කියන්නේ එහෙනම් ඉතින් අපි ලයිට් ඔෆ් කරගෙන ඉන්ටර්නෙට් ඔෆ් කරගෙන ලෝකෙ වෙන දේවල් බලන්නේ නැතුව මේ දූපත වතේ වැටක් ගහගෙන බොහොම ජීවිතය සරල කරගන්න ඕනේ. අපි ඇවිල්ලා තියෙන දුර වැඩිනේ. මං කියන්නේ ලෝකයේත් එක්ක බැඳිලා ගෝලීකරණයත් එක්ක ඇවිල්ලා තියෙන දුර වැඩි. ඔය වගේ කතා කියන්නේ දැන් ඒගොල්ලන්ට තේරෙනවා නම් මේ කියන්නේ දැන් වැඩේ අමාරුයි බරපතලයි අපිට මේ වැඩේ කරගන්න බෑ කියලා දැන් ඔන්න ඕක පහුගිය ආන්දුවක් තිබුණානේ. අර මතකද කාලයක් තිබුණා මොකද දරලි පෙව්වත් හොඳයි කියලා කියනවා එහෙම. ගෑස් ලිපෙව්ව යන්න ඕනේ නැහැ. දරලි පෙව්වත් කමක් නැහැ. සරල වෙන්න ඕනේ. ඔය ඔක්කොම කියන්නේ දුර්වල නායකයෝ. මං කියන්නේ ඕවා දුටු තැන අපි ගහන්න ඕනේ. ගහලා ඒ කියන්නේ මම කියන්නේ ඕක රටට විනාශයක්. ඒ කියන්නේ අපිත් මේ ඇතිවෙච්ච දේශපාලන වෙනසට හැම එකටම ආශිර්වාද කරනවා. මොකද ඒක රටේ ප්‍රගමනය වෙනුවෙන් වෙච්ච දෙයක් නේ. ඒකේ සම්පූර්ණ ගෞරවය රටේ ජනතාවට තියෙනවා. ඒ වෙනුවෙන් දේශපාලන වෙනසක් වෙනුවෙන් අලුත් කණ්ඩායමක් පත් කරා. දැන් ඒ අයගෙනුත් මේ වගේ ප්‍රකාශන දැක්කම ඇත්තට මේකට අපි කතා කරන්න ඕනේ. මොකද ඒක විහිළුවක්. එතකොට දැන් වෙන්න ඕනේ දේ තමයි ඒ කියන්නේ අපි පොඩි රටක් නම් හරි අපි ලොකු වෙන්න ඕනේ. අඩියක් හරි අපි ඉස්සරහට තියන්න එපා. එතකොට අපිට තියෙන්න ඕනේ ජාතික අවශ්‍යතාවයන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඊළඟ අඩිය ඉස්සරහට තියන්න අනිවාර්යෙන් ජාතික අවශ්‍යතාවයන් තියෙන්න ඕනේ. ඒතොරේ ජාතික අවශ්‍යතාවයන් හැදෙන්නේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක අපි හදාගන්න අර ෆොරින් පොලිසි එකත් මේ ගොඩක් වෙලාට බැඳෙන්නේ අපිට තනි රටවල් විදිහට රට ඇතුලේ හැමදේම කරන ඉස්සරහට යන්න බෑ ෂදි. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ අපේ රටක් ඇතුලේ කියන්නේ ධන උත්පාදනයේ ඉඳලා ප්‍රාග්ධනය වෙනකන් ඒක මූල අමුද්‍රව්‍ය වලට වෙන්න පුළුවන්, දැනුමට වෙන්න පුළුවන්, තාක්ෂණයට වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම ඒ කියන්නේ අපේ අර ඊළඟ අඩිය ඉස්සරහට තියන්න අපේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක හදාගන්න අපි යන්න ඕනේ මෙන්න මෙතනට කියන ගමනේදී මේ හැම දෙයක්ම අපිට ලෝකෙන් ගන්න වෙනවා. එතකොට ඔන්න ඔය දේවල් ටික ලෝකයේ අපිට ලෝකයේ ඉඳලා අපේ ඇතුළට ගන්න නම් ඒ තරඟකාරීත්වය ඇතුලේ අපිට ඒ දේ ලබා ගන්න නම් සහ ලෝකයේ වෙළඳපළ ඇතුළට එහෙම නැත්නම් ලෝකයේ තියෙන ව්‍යාප්තිය ඇතුළේ අපේ සලකුණකුත් තියන්න ඕනේ නම් අනිවාර්යෙන් අපිට විදේශ රටවල් එක්ක ඒ සම්බන්ධතා දීර්ඝකාලීන සහ ක්‍රමෝපායික සම්බන්ධතා හදාගන්න ඕනේ. අන්න එතනදී තමයි ඔය ෆොරින් පොලිසි කියන එක එන්නේ මුලටම එන්නේ. ඒතර ඔය ගොඩක් වෙලාවට ඔය හැම දෙයක්ම වෙන්නේ අතරම වෙළඳපළත් එක්ක වෙළඳපළ හා ආර්ථිකයත් එක්ක තමයි ඔය විදේශ ප්‍රතිපත්ති හැම දෙයක්ම කවුරු මොනවා කිව්වොත් ඒ බැඳිලා ඉන්නේ ඒ වෙළඳපළ සහ ඒ ආර්ථික ප්‍රසාරණය සහ ආර්ථිකයේ ආධිපත්‍යය කොහොමද අපි ළඟා කරගන්නේ කියන එක මත. එතකොට දැන් අපි දැන් රටක් විදියට එහෙනම් දැන් අපි කොහොමද මේක හදාගන්නේ කියන සෙන්ටර් රයිටින් අපි මොනවද යෝජනා කරන්න කියන එකත් ප්‍රශ්නයනේ. එතකොට ඒ අපේ විදේශ ප්‍රතිපත්තියේදී දැන් අපි නම් තේරුම් ගන්න ඕනේ දැන් අපි අද ඉන්න තැන අපි දන්නවා. හරිද? ඒක නෑ අපි දැන් ඕනේ මිනිස්සුකින් හොත් දන්නවා ලංකාවේ තත්ත්වය මොකද්ද කියලා. යන්තම් හුස්මක් අරගෙන ඉන්නවා IMF එකේ අපි වැඩසටහනක් ඇතුලේ ඉන්නේ හින්දා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ශාදී මෙන්න මේ වගේ අර්බුදයක් තියෙනවා. මේ දැන් IMF එකත් එක්ක අපි ඉන්න එක හොඳයි. මොකද අපිට මූල්‍ය විනයක් රට ඇතුලේ හැදිලා තියෙනවා. හරිද? නමුත් දැන් 2027 ඉඳලා අපේ ණය ටික ගාය ගෙවන්න පටන් ගන්න වෙනවා. ඒ වගේ කියන්නේ අභියෝග ටිකක් එනවා මේකත් එක්ක. හැබැයි මේ IMF එකෙන් අපිට ඔලුව උස්ස ගන්න බැරි වෙනවා මේ වැඩසටහනෙන් මේ ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ආර්ථික ප්‍රබෝධය අපේ කියන්නේ ආර්ථික සම්මුඛ කියන්නේ ආර්ථිකයේ ලොකු පිම්මක් අපි පැනගත්තේ නැත්නම් එහෙම මේ IMF එකෙන් පස්සේ අපිට තව IMF වැඩසටහනකට යන්න වෙනවා. මේකත් හරියට නිකන් අර පාකිස්තානයේ එහෙම නැත්නම් ආජන්ටිනාව වගේ රටක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් යනකම් IMF එක ප්‍රෝග්‍රෑම් එකකින් තව වැඩසටහනකට ඒකෙන් තව වැඩසටහනකට එහෙම රෝල් කරන යන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම යන්න එක නෙමෙයි අපිට අවශ්‍යතාව. අපිට ඕනේ IMF එකෙන් එළියට ආවිලා අර ඉන්දියාව 1991 කලාව වගේ මේකෙන් පස්සෙවත් අඩු වෙන 17කට ගිහිල්ලා තියෙනවනේ IMF එකේ. අපේ ඊළඟට දැන් කකුල් දෙකෙන් නැගිටින්න ඕනේ. අන්නේ නැගිටින්න අවශ්‍ය කරන දේ ගැන අපි කල්පනා කරොත් එහෙම දැන් අපි ඉස්සෙල්ලා කොහොම අපි ලෝකයේත් එක්ක බැඳිලා ඉන්නවා කියලා. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඊළඟ අවුරුදු 10 ඇතුළත ලෝකෙ කොහොමද ඉස්සරහට යන්න නියමිත? අන්න ඒ ලෝකේ යන්න නියමිත ගමනේදී කවුද ඉස්සලා මේක ලීඩ් කරන්න යන්නේ? හරිද? ඒක අපි දැනගන්න එපා. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න ඕනේ කවුද මේකේ දින්න කට්ටිය, කවුද මේකේ පරාජිතයෝ, කවුද මේකේ එලිලා යන්නේ. එතකොට එතනදී එහෙනම් ශාදී අපි මොකද්ද වෙන්නේ මේ ලෝකයේ තියෙන අර අපි කියන පරිණාමවාදයේදී සාමාන්‍යයෙන් කියන්නේ අර කවුද කියන්නේ අර
ඉවෝල්ව් වෙන්නේ නැති මිනිස්සු වඳ වෙලා යනවනේ. ඒ කියන්නේ කොහොම මේ ඒ කියන්නේ ජීවිතය කියන එක සර්ව සාධාරණ නැහැ. මේකේ පුදුමාකාර තරංගයක් තියෙනවා. තරංකාරීත්වයක් තියෙනවා. සබාධර්මෙත් එහෙම තමයි. ඒ සර්වයිවල් එකට තමයි හැමෝම වැඩ කරන්නේ. එතකොට එතනදී අපි පුළුවන් තරම් මේක ඇතුලේ කඩාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. මං කියන්නේ ජාතියක් විදිහට අපි එහෙම හිතුවේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ කරන්න දෙයක් නැහැ. විදිහක් හොයාගන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ දැන් මේක පටලවා ගන්න එපා. දැන් බුද්ධ ආගමේ දර්ශනයත් එක්ක. මොකද ඒක අපේ මේ රාජකාරිය නෙමෙයි. ඒ කියන්නේ අපි ආණ්ඩුවක් දේශපාලනයක් කතා කරනවා නම් අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ තියෙන ලෞකික ජීවිතේ කොහොමද පුළුවන් තරම් සමෘද්ධිමත් කරන්න කියන එක. එතනින් එහාට ආධ්‍යාත්මික සුවය ආගම් වලින් ලබා ගන්න පුළුවන්. ඒක අපි වෙනම පුද්ගලිකව ලබා ගන්න. ඒක දෙකක්. පුද්ගලිකව ලබා ගන්න දෙයක්. එතකොට දැන් අර ඒ තරංකාරීත්වයේ ඇතුලේ එහෙනම් අපි දැන් බලන්න ඕනේ හරි ලෝකේ ඊළඟ අවුරුදු 5 10 කොහොමද යන්නේ. හරිද? එතකොට ඒ 5 10 ඇතුලේ දැන් ඉන්දියාව ගත්තොත් මොන වගේ ලොකු දියුණුවක්ද ලබන්න බලාපොරොත්තු වෙන්නේ. චීනය මොකද්ද කොයි පැත්තෙන්ද ලබන්න බලාපොරොත්තු වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ කොයි පැත්තෙන්ද ඉස්සරහට යන්නේ. යුරෝපයේ කොයි පැත්තෙන්ද කඩා වැටෙන්නේ. එහෙම නැත්නම් ජපානයේ මොනවද තියෙන ප්‍රශ්න. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් මොනවද තියෙන අර්බුද. හරිද? එතකොට ඊළඟ අවුරුදු 10 ඇතුළත දැන් අපි හිතමු ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙන්න පුළුවන්. හරිද? එතනින් එහාට යන එතකොට කෘත්‍රිම බුද්ධිය හා බඳුණු කියන්නේ සම්පූර්ණයෙන්ම ලෝකයේ තියෙන මූල්‍ය පද්ධතීන් වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතනින් එහාට ලෝකයේ තියෙන මැනුෆැක්චරින් කියනවා වෙනස් වෙනවා. එතකොට අපේ තියෙන අනිකුත් සියලුම සේවාවන් සපයන ආයතන සහ සපයන විදි වෙනස් වෙනවා. එතකොට මේ හැම එකකදීම බල ශක්තිය කියන එක උඩටම එනවා. මොකද ඔය ඊළඟට ඇතිවීමට නියමිත තාක්ෂණික විප්ලවයේදී අඩු මිලට බලශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති වුණොත් එහෙම ඒ රටට සෑහෙන අමාරු ඉස්සරහට යන්න. එතකොට ඒ කියන්නේ අර වාටිය එලිලා තියෙන රටක් බවට පත් වෙනවා. ඒක පරිධිය තියෙන රටක් බවට පත් වෙනවා. එහෙනම් අපි ඔන්න ඔය ටික තේරුම් අරගෙන ඔය ටික අපේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක ඇතුළට ගන්න එපා. දැන් අපිටත් මේක ඇතුළේ දැන් මෙහෙම හිතන්න ශාදී දැන් සාමාන්‍යයෙන් අලුතෙන් මොකක් හරි දෙයක් හැදෙනකොට වෙළඳපළක් වෙන්න පුළුවන් ඕන දෙයක්. ඒකේ මුලින්ම අපි හවුල්කාරයෙක් වුණොත් එහෙම ඒක ඇතුලේ තියෙන ඒ කොටසෙන් වැඩි පංගුවක් අපිට ගන්න පුළුවන් වෙනවනේ. ඊට පස්සේ ඒක ඉන්ඩස්ට්‍රි එකක් විතර ලොකුවට පැතිරලා යනකොට තා ගොඩාක් කට්ටිය මේකට එකතු වෙනවනේ. එතකොට අපිට මේක ඇතුලේ ගන්න පුළුවන් ප්‍රමාණය හරි චූටි ප්‍රමාණයක් වෙනවනේ. ඉතින් අපි දැන් කරන්න ඕනේ අපේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක හදා ගන්න ඕනේ. මේ ඉදිරියේදී මේ ලොකුවට නිර්මාණය වීමට නියමිත අලුත් වෙළඳපොළවල් වෙන්න පුළුවන්, අලුත් ආර්ථිකයන් වෙන්න පුළුවන්. අන්න ඒකේ මූලික අවශ්‍යතාවයන් සපයන රටවල් මොනවද? අන්නේ රටවල් එක්ක පුළුවන් තරම් අපේ තියෙන නැෂනල් ඉන්ට්‍රස්ට් එකට හරියන විදිහට ෆොරින් පොලිසි එක අනුව අපි සම්මතතා ගොඩනගා ගන්න ඕනේ. ඔව් එතෙන්දී පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ඔය විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට ඊළඟට එන ප්‍රධානම කාරණේ තමයි දැන් මංජුත්ගේ කටිනුත් ඒක වචනේ පිට වුණා. ඒ කියන්නේ වෙස්ටර්න් වෙන්නවා කියන එක. එහෙම නැත්නම් වෙස්ටර්නයිස් වෙන්න එක තමයි ඊළඟට තියෙන. කියන්නේ අපිට ඊළඟට තියෙන පිම්මට එක මාර්ගයක් නේ එක පැත්තකින්. දැන් ඒතර අපිට විදේශ රටවල් වලට යනවනේ එක පැත්තකින් ඉන්දියාව තියෙනවා, පැත්තේ ඇමරිකාව තියෙනවා, චීනෙ ඉන්නවා. ඔය කීප තියෙන අතරේ අපිට වැඩිපුර සම්බන්ධතාව අපි පවත්වා ගන්න මෙච්චර කාලයකට තිබෙත් එහෙම. ඒතර අපිට මට නිකන් දැනෙන විදිහට තමයි අපේ වැලියු එක යනවා නම් වැලියු එකයි අපි ඊළඟ පීවරයි තියෙනවා අපිට ඉන්දියාව හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපිට අර කිව්වා වගේ තාක්ෂණය එහෙම නැත්නම් අර වැඩිපුර වෙළඳපළක් විවෘත කරගන්න නම් මට දැනෙන විදිහට ඇමරිකාව චීනය වගේ හොඳයි කියලා මට පෞද්ගලිකව හිතෙනවා. හැබැයි ඔය කොයි විදිහට හිතුවත් මංචු මේ අවසානයේ අපේ හැමදාමත් ගේන කතන්දරයක් තමයි මේකෙන් අපිට මේ අර අපේ කම නැති වෙන්න පුළුවන්. මේ දැන් උදාහරණ මේ ළඟම උදාහරණේ විශාල වශයෙන් ඔය මොනවද LGBTQ එක ගැන හින්දා ඒ බටහිරෙන් ආපු ඔය ඕනට වඩා විවෘත වෙන්න ගියාම ආපු ප්‍රශ්නේ වගේ යටින් යන ලොකු මේ මොනවද ඒකට කියන්නේ ඇජෙන්ඩා වලට අහු වෙන්න පුළුවන්. එන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියන බියක් තියෙනවා මේ සමාජය ඇතුලේ. ඒතර මේක අපි කොහොමද දැන් මේ වගේ බියවල් තියෙනකොට මම විශ්වාස කරන දෙයක් තමයි දැන් රජයකට මොකද අනිවාර්යෙන් ඊළඟ ඡන්ද ගැන හිතනවනේ රජය. ඒතර ජනතාව දැඩි ලෙස විරුද්ධ වෙනකොට මම දැක්කා පහුගිය ටිකේ දැඩි විරුද්ධත්වයක් තිබ්බා මේ LGBTQ ප්‍රශ්න සම්බන්ධව මේ අධ්‍යාපනයත් එක්ක ඔය ආපු කතන්දරත් එක්ක. ඉතින් එතකොට මේ සමාජයෙන් වෙන පීඩනය කොහොමද රජයක් දරාගන්නේ ඇත්තටම? ඒකට ෆේස් කරගෙන යන්න පුළුවන් වේද අපිට? ඔව් උතන මම හිතන්නේ දැන් උතන ප්‍රති කීපයක් තියෙනවා අපිට බලන්න ඕන එකක් තමයි විශේෂයෙන්ම දැන් අපි විදේශ රටවල් එක ගනුදෙනු කරනකොට ඒ රටවල් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ අපි ගොඩනගා ගන්න ගනුදෙනුත් එක්ක විදේශ ප්‍රතිපත්ති ඇතුලේ අපි ගොඩනගා ගන්න ගනුදෙනුත් එක්ක සමහර රටවල් තියෙනවා ඒක ඇතුලේ වෙළඳ ගනුදෙනුවක් සහ ඒ වෙළඳ ගනුදෙනුවට අදාළ දේවල් වලට පමණක් ප්‍රමුඛතාවය දෙන එක. තව සමහර රටවල් තියෙනවා ඒකට අමතරව ඒකට ජියෝපොලිටික්ස් ඇද ගන්නවා. ඒ කියන්නේ වෙළඳ අවශ්‍යතාවයන් වලට එහායින් ගිය
එහෙම නැත්නම් national interest එකට එහායින් ගිය geopolitical interest එක ඒක ඇතුළේ දාගන්නවා. තමන්ගේ බල ව්‍යාප්තිය වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටිකක් දාගන්නවා. ඒ දෙකෙනුත් එහාට ගිහලා තවත් සමහර අය ඒකට උදව් වෙන්න පුළුවන් වෙන විදිහට සංස්කෘතිකමය සහ සමහරට ආගම්වල දේවලුත් අනිවාර්යෙන් ඒ රටවල් ඇතුළට ඔබ්බනවා. ඒක ඉතිහාසයේ පුරාටත් වෙලා තියෙනවා. ඒතකොට ওই හැම දෙයක්ම අපිට පුළුවන් වෙන්න ඕනේ හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ ඇත්තටම මෙහෙමයි. සමහර වෙලාවට අපිට ඒ කියන්නේ අර අපි කියන කන්ස්පිරසි සහ බිල්ලෝ හැදෙන එක තියෙනවා. හැබැයි සමහර වෙලාවල් තියෙනවා ෂාදී ඒ කියන්නේ ඇත්තටමත් ඒ වගේ ඇජෙන්ඩාස් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය LGBTQ ප්‍රශ්නේදී ඇත්තටම මැද වමත් එක්ක ඒක ලෝකේ පුරාවටම වැඩි වුණා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ සෑහෙන ප්‍රවර්ධනය කරා. ඒ කියන්නේ අනවශ්‍ය මට්ටමකට ඒක දැඩි ලෙස ප්‍රවර්ධනය කරා. දැන් හොඳම උදාහරණයක් ගන්නකො දැන් අපි මොනවද දුම් වැටි සහ මත්පැන් වගේ දේවල් සාමාන්‍යයෙන් මිනිස්සු සෝෂලයිස් වෙනකොට පාවිච්චි කරනවානේ භාවිතා කරනවා. නමුත් ඒ වුණාට ඒවා අපේ සමාජේ ප්‍රවර්ධනය කරන්න යන්නේ නැහනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් ටීවී එකක් වගේ ගත්තොත් එහෙම නැත්නම් ජනමාධ්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී ඒකේ ඔඩියන්ස් එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ. එහෙම වුණාම බාලවයස්කාර දරුවන්ට මොනවා වුණත් ඒ කියන්නේ ඔළුවට වැටෙන දේවල් වලින් හරියට ඒක තේරුම් බේරුම් කරගන්න බෑ. ඒ කියන්නේ බාලවයස්කාර කියලා කියන්නේ අවුරුදු 18ට අඩු අයට. එතකොට සමහර අර වගේ දේවල් ඔළුවට වැටෙන දිගින් දිගට වැටෙන්න ගත්තොත් උන්ට තේරුම් බේරුම් කරගන්න බැරි වෙනවා සමහර දේවල්. මේකේ ඇත්තටම කියන්නේ ස්වභාව ධර්මයෙන් එන දේ මොකද්ද සහ සමාජයෙන් ගොඩනැගෙන දේ මොකද්ද කියන එක. එතකොට දැන් ඔය LGBTQ එක ප්‍රශ්නේ ආපු ඉඳන් මම උත්තරේ දෙන්න යන්න. ඒ කියන්නේ ඒකේ මම දකිනවා අනිවාර්යෙන් ලංකාවෙත් ඒක ඒ කියන්නේ අපි හැමෝම කියන දෙයක් නේ ෂාදී. ඒ කියන්නේ හැමෝටම මිනිස් මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒ කියන්නේ ඒකන ඔහුට ඒ කියන්නේ කෙනෙකුගේ ජාතිය ආගම හෝ ලිංගික රුචිකත්වය කියන එක කිසිසේත්ම බලපෑන්න හොඳ නෑ. ඒ පුද්ගලයාගේ මූලික අයිතීන් වලට බලපෑමක් ඇති වෙන්න. උන්ට සියලුම අයිතීන් අනිත් කෙනෙකුට වගේම තියෙන්න ඕනේ. හැබැයි ඔවුන් වෙනස් වූ පළියට ඒක උන්ට ප්‍රිවිලේජ් එකක් වෙන එක වැරදි. ඒක තමයි දැන් ඔය විශේෂයෙන්ම LGBTQ පැත්ත ප්‍රශ්න ගත්තොත් එහෙනම් ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල ගොඩක් රටවල උනේ. ඒකෙන් තමයි උන් දැඩි ලෙස සමච්චලයට ඇත්තටම මේ පත් වුණා ඒ රටවල් විශේෂයෙන්ම සෞදි අරාබිය කියන්නේ මැද පෙරදිග රටවල් වලින් චීනය වගේ රටවල් වලින් ඒ කියන්නේ අර ඒකාධිපති මේකක් රුසියා වගේ රටවල් වලින් කියන්නේ උඹලාගේ සමාජය සම්පූර්ණයෙන්ම අර්බුදයකට යනවා කියන එකට උන් hina වුණා. ඒක ඇත්තටම වුණා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයන් වලට වඩා අසාමාන්‍ය තත්ත්වයන් වලට කියන්නේ පාසලේ පන්ති කාමරේ ඒක ළමයින්ට උගන්වන මට්ටමට යනකම් මම කියන්නේ ඒ වගේ දේවල් එතනට යන්න හොඳ නැහැ. මම තව එක උදාහරණයක් දීලා මේ කතාව නවත්තන්න. මොකද මේක ගොඩක් දිගට කතා කරන්න පුළුවන් ඕන එකක් ඉඳලා. පුළුවන් වෙන එකක් ඉඳලා. මම දැක්ක මේ ළඟදී ලංකාවේ තිබුණ ඉන්ටර්විව් එකදී කෙනෙක් කිව්වා තවත් පුද්ගලයෙක් සමුඛ සාකච්ඡාවකදී අහනවා උත්තරයකදී කියනවා මේක මගේ කියවීම පුද්ගලික කියවීම. ඔහු සඳහන් කරා මේ ලංකාවේ දැනටමත් ඒ කියන්නේ ඔහු නියෝජනය කරන්නේ LGBTQ එක. මම මේකේ උදාහරණ දෙකක් කියන්න. එකක් මට පුද්ගලිකව හම්බුණා මම ඇත්තට මේ ගැන පොඩ්ඩක් හොයනකොට මට හම්බුණා මේ ඒ කියන්නේ පිරිමි කෙනෙක් වෙලා ඉඳලා ගෑනු කෙනෙක් බවට සංක්‍රාන්ති ඒ කියන්නේ ඒ කටයුත්ත බයොලොජිකලි චේන්ජ් එක කරගෙන යන එක්කෙනෙක්. එතකොට ඒ පුද්ගලයා කියපු දේ තමයි ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ ගොඩක් NGOs වැඩ කරනවා ඒක ප්‍රොමෝට් කරන්න සහ ඔහුට පුද්ගලිකව යෝජනා කරලා තිනවා එන්න කියලා කතා කරන්න කියලා මේක විදේශ ප්‍රතිපදින පොඩක් එළියට ආව මාතෘකාවක්. කමන්නේ අපිට ඒකවත් කතා කරන්න එපා. ඔහු කිව්වා ඇවිල්ලා ඔහුගේ දුක් කතාවක් කියන්න කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව සමාජය ඇතුලේ ඔහුට එහෙම කිසිම තැනක ප්‍රතික්ෂේප වීම මීට අවුරුදු 25කට කලින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ ඇති. නමුත් වර්තමානයේක නැහැ. ඒ කියන්නේ අපේ සමාජය ඇතුලේ උන්ට ඔහුගෙනොත් කිසිම අවස්ථාවක ඔහුගේ පවුලෙන්වත් ඔහු ජීවත් වෙන සමාජයෙන්වත් ඔහුගේ පාසල යාළුවන් ඒ කිසිම තැනකින් ඔහුට එහෙම බලපෑමක් ඇති වුණේ නැහැ. ඉතින් අර දැන් අර NGO විසින් මේ අර නඩත්තු කරන මේ ආන්ත්‍රණය ඇතුලේ ඔහුට කීප වතාවක් එන්න කිව්වලු ඉන්නවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට ඔහුගේ ඇවිල්ලා තියෙන මේ සමාජයෙන් දුක කියන්නේ ඔහු කියනවා මට එහෙම කියන්න දුක කතාවක් නැහැ. මේක අපරාධයක්. මේක බොරුවක්. ඒ කියන්නේ අපිට මේ විදිහට ඉන්න දෙන්න. අපිට මේ සමාජය ඇතුලේ සම්පූර්ණ පිළිගැනීම තියෙනවා. පළවෙනි කතාව. දෙවෙනි කතාව තමයි LGBTQ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් කියනවා ඒ කිව්ව විදිහයි මට චුට්ටක් බය හිතුනේ ඇත්තටම. ඒ කියන්නේ අද වෙනකොට අපේ ලංකාවේ 12%ක් ඉන්නවා මේ මොනවද LGBT. අද වෙනකොට 12%ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. හරිද? එතකොට දැන් මම කියන්නේ දැන් ඒක හරිද වැරදිද කියන එක තර්ක කරන්න අපිට අයිතියක් නැහැ ශාදී මම හිතන්නේ. වැඩකුත් නැහැ. පුද්ගලයන්ගේ ලිංගික රුචිකත්වය කියන එක ගැන අපිට ඒ කියන්නේ අපිට තව කෙනෙක්ව ජජ් කරන්න බෑ. හැබැයි දැන් කෙනෙක් උත්සාහ කරනවා නම්
ඒක වෙනුවෙන් නියෝජනය කරමින් ඒක ප්‍රවර්ධනය කරන එක වැඩි. අද වෙනකොට 12ක් ඉන්නවා. හෙට වෙනකොට මේක 20ක් කරගන්න. ඒකද කියන්නේ. මම කියන්නේ එතන පොඩි අවුලක් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රවර්ධනය කිරීමේ පැටලුවක් තියෙනවා. සහ මොනවා වුණත් දැන් අපි සමහර දේවල් කරනවානේ සමාජයේ විදිහට ගත්තොත් අපි ඇත්තම කතා කරන්න බෑ ෂාදි. මම කියන්නේ අපි අපේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ රටවල් වල මේ අපි දෙබිඩි චරිත පුළුවන් ඒ කියන්නේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. කියන්නේ අපි ඇතුලේ වෙනම ජීවිතයක් ගත කරනවා. හැබැයි එළියට අපි හරීම මේ කියන්නේ සාන්තුවරු විදිහට විශේෂයෙන්ම දේශපාලනය කරලා පෙන්වන්න උත්සාහ කරනවා. දේශපාලඥයෝ වගේ තමයි මිනිස්සුත් සමහර කලට හැසිරෙන එක. ඒක බොරුවක්. මම කියන්නේ ඔතනින් එළියට ආවේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. දැන් සමහර දේවල් අපි මිනිස්සු විදිහට අපි ඇතුලේ අපි කොච්චරක් අපි මේ සංවර වෙලා ඒ කියන්නේ සමාජයේ ඉස්සරහට යනවත් එක්කම අපි සිවිලයිස් වෙලා තිබුණාට අපි හැමෝගෙම ඇතුලේ තියෙනවනේ ශිෂ්ට නොවු ගති තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඇත්ත කතාව. එතකොට ස්වභාවික ගති ලක්ෂණ තියෙනවා. එතකොට ඒක ඇතුලේ ඒවා බොහොම ඒ කියන්නේ මේ සමාජයේ ගොඩනැගලා තියෙන සංස්කෘතිකමය දේවල් වලින් තමයි ඒවා නැවතිලා තියෙන්නේ. එතකොට දැන් අපි ඒ කියන්නේ මේ සමාජයක් මොනවා වුණාට අවුරුදු 100,000 ගානක් තිස්සේ ඉස්සරහට යන්නේ සිවිලයිස් වෙලානේ යන්නේ ඒක රටින් රටට වෙනස් වෙනවා. ඒ සමාජයේ තියෙන සංස්කෘතිකමය රාමුව වෙනස් වෙනවා රටින් රටට. හැබැයි ඒක මොනවා වුණත් ඒකින්ද තමයි ඒක ඒ අර අපි මිනිස්සුන්ගෙන් එළියට අපි මේක කඩාගෙන දඟලන්නේ නැතුව යන්නේ මොනවා වුණත් ඒ සමාජයේ හරපද්ධතිය ඇතුලේ. ඒතර සමහර තැන්වල තියෙනවා ඒක එක්ස්ට්‍රීම් යන ඒවා ඒවට විරුද්ධව අපි කතා කරන්න ඕනේ. නමුත් දැන් අර වගේ දේවල් මම කියන්නේ අපි එළියේ හරි 12 හරි නම්බරේ තියාගන්න. මම කියන්නේ ඒක තවදුරටත් ආරක්ෂා කරන්න මේක තවදුරටත් වැඩි වෙන්න ඕනේ වගේ අදහසක් නම් ඒ වලින් ගම්මේ වෙන්නේ. එතකොට ඒව ඇතුලේ අර පොඩි ළමයි පව හිතන්න පටන් ගන්නවා. මම කියන්නේ අපි දන්නේ නැහැනේ ඇත්තටම මේකෙන් වෙන්න පුළුවන් සමාජීය අර්බුදය අපි දන්නේ නැහැනේ. ඒ කියන්නේ අපිට සමහර දේවල් තියෙනවා අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි අපේ ලිබර්ටි එක සහ නිදහස කියන දේ ගැන ගොඩාක් හිතලා යනකොට එක අවස්ථාවක් පහුණෙන් පස්සේ ඒකයි රිවර්ස් කරන්න බැරි වෙන අවස්ථාවක් එන්න පුළුවන් සමාජය ඇතුලේ. එතකොට අපි මේකට කොච්චර දැඟලුවොත් වැඩක් නැති වෙනවා. මම කියන්නේ මම එතන එයාගේ ඒ කතාව විවේචනය කරාවත් ඔවුන්ගේ තියෙන අයිතිවාසිකම් විවේචනය කරාවත් නෙමෙයි. නමුත් ඒක ඇතුලේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපිට ඒ අපේ ආසාවන් සහ ඒ දේවල් අපි නියෝජනය කරනවත් එක්කම ෂාදී අපිට සමාජීය වගකීමක් තියෙනවා මේක ඇතුලේ රටක් විදිහට අපි හිතන්න ඕනේ. කියන්නේ සමාජයක් විදිහට අපි හෙල්දි සොසයිටි එකක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ඒක මානසික සහ කායික දෙකම. එතකොට එතනදී මම මගේ තියෙන ලිංගික රුචිකත්වය මගේ තියෙන ආසාවල් ඒ ඔක්කොම මම මගේ නිදන කාමරයට තියාගෙන හරිද රටක් විදිහට යනකොට මම හිතන්නේ අපි එතනින් එහාට ගිහලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකදී මේ නම්බර ගැන කතා කරනකොට සහ වගේ දේවල් වලදී මම කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි ඒ කතාව. මේ කියන්නේ මේ සම්පූර්ණ වෙන පැත්තකට ආවා. කමන්නේ අපි ආපහු අර වෙනදපල කතන්දරයට ආවොත් මංජු දැන් ඊළඟ කාරණේ තමයි දැන් මේ. ඒකට මම උත්තර දෙන්න. ඔයාලා කිව්වනා දැන් බිල්ලම වෙනවා සහ ඊට පස්සේ අපේ එක හදා ගන්නකොට අපිට ඒ කියන්නේ ලෝකේ අපි සම්බන්ධතා ගොඩනගා ගන්නකොට මිනිස්සු බය වෙන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම කිව්වේ ඒකයි. ඒ කියන්නේ අපිට රජයක් විදිහට පුළුවන් වෙන්න ඕනේ. හරි අපි ඊළඟ අවුරුදු 5-10 ඇතුළත අපි කොතනද අපි යන්න තියෙන්නේ. ඒ තැනට යනකොට දැන් උදාහරණයක් විදිහට ශාදී ඉන්දියාව මතක් කරා, ඒ වගේම චීන මතක් කරා, ඇමරිකාව මතක් කරා. මම කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි අපේ රටේ බලශක්තිය කියන එක අපි හදා ගන්න ඕනේ ඉතාමත්ම අඩු මුදල්. හරිද? එතනදී බලශක්තිය වෙනුවෙන් අපිට හිට ගන්න පුළුවන් මොන රටවල් ටිකද අඩුම බලශක්තිය වියදමක් ඊළඟ අවුරුදු 10 ඇතුළත අපේ මෙච්චර වගේ මෙන්න මේ අපේ රට අද ආර්ථිකය බිලියන 100 ඉඳලා බිලියන 200 දක්වා වැඩි කරගන්නවා. ඒ යන ගමනේදී අපේ බලශක්තිය අවශ්‍යතාව මෙන්න මෙතනට වැඩි වෙනවා. අන්න ඒ බලශක්තිය අවශ්‍යතාව ඒ වැඩි වීමට අවශ්‍ය කරන අතිරේක බලශක්තිය අපිට ලබා ගන්න පුළුවන් හොඳම සෝසස් ටික මෙන්න මේවා ටික. යන්න ඒවා අපිට ගන්න පුළුවන් රටවල් ටික. ඒ කියන්නේ ඒක අමුද්‍රව්‍ය වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ද්‍රව්‍යමය වශයෙන් වෙන්න පුළුවන්. තාක්ෂණිකමය වශයෙන් වෙන්න පුළුවන්. අන්න ඒ රටවල් දෙක කිසිම බයක් නැතුව අපි ඒ රටට අනිත් රටවල් මොනවා කිව්වත් මම කියන්නේ දැන් ඉරානය වගේ රටක් අපිට ගන්න බෑ. මොකද උන්ට සම්බාධක මනලා තියෙන නිසා. නමුත් ඒ අපි අර out of the box හිතලා ඒ රටවල් එක්ක සම්බන්ධතාව ගොඩනගා ගන්න ඕනේ. ඒක ගැටලුවක් නෑ. ඊළඟට දෙවෙනි කාරණා තමයි ඒකත් එක්කම අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ ඒ අපේ ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ආර්ථිකයේ වර්ධනයක් පිම්මක් පයින්නවා වර්ධනය කරගන්නවා නම් අපිට පුළුවන් වෙන්න එපා ලොකු වෙළඳපොළ වලට යන්න. එතකොට දැන් මම දකිනවා ගොඩක් අය කියනවා මේ ඉන්දියාවේ තියෙන ලොකු වෙළඳපොළක් අපිට අල්ලන්න පුළුවන්. චීනයේ තියෙන ලොකු වෙළඳපොළක් ප්‍රායෝගික නෑ ෂදි. මොකද දන්නවද ඒ රටවල් වල දැනටමත් තියෙනවා. නෑ ඊටත් වඩා ඒ රටවල ඉන්න ජනගහනයත් එක්ක බිලියන 1.3ක් බිලියන 1.4ක් රටවල් දෙක. හරිද? ඒතර ඒ රටවල් වල කොච්චර ලොකු වෙළඳපොළක් හැදුනත් ඒ රටවල වෙළඳපොළවල් ඇතුළට ළඟටවත් යන්න බෑ. අපිව විසි වෙනවා. ඒ තරම් තරඟකාරීත්වය වැඩි ඒ රටවල. ඒ කියන්නේ ඒ වෙළඳපොළවල් ඇතුලේ තියෙන තරඟකාරීත්වයට කියන්නේ අපි නෙමෙයි ඇමරිකාව කොච්චර උත්සාහ කරාද චීනයේ තියෙන වෙළඳපොළ අල්ලන්න අවුරුදු 20ක් තිස්සේ.
හිතන්නවත් බෑනේ. ටෙස්ලා එක විතරක් බොහෝම අමාරුවෙන් එලිලා ඉන්නවා. ඒකත් ඉන්නේ නැත්තෙන් එලිලා. ඇත්තම කතාව ඒකයි. ඒ කියන්නේ මම හිතන්නේ ඇත්තටම අපිට එහෙමනම් අපිට පුළුවන් ඉන්න ඕනේ අපේ හියුමන් කැපිටල් කියන එක හොඳටම ඇඩ්වාන්ස් කරලා උසස්ම තත්ත්වයට ගෙනල්ලා ඒ රටවල් වල නැති අලුත්ම වෙළඳපොළවල් අපිට බිහි කරලා දෙන්න. ඒක තමයි අපි අර කලින් වැඩසටහනින් කතා කරේ ව්‍යවසායකයෝ ලංකාවේ නැහැ කියලා, ව්‍යාපාරිකයෝ ඉන්නේ කියලා. ඒතර ව්‍යාපාරිකයෝ විදිහට ගිහලා අපිට ওই රටවල වෙළඳපොළවල් අල්ලන්න බෑ කවදාවත්. අපේ රටේ අපි ව්‍යවසායකයෝ හැදුවොත් එහෙම අන්න එතකොට අපිට පුළුවන් වෙනවා වෙළඳපොළවල් අලුතින් අපි නිර්මාණය කරනවානේ. ඒතර ඕන රටක අපිට වෙළඳපොළක් අල්ලන්න යන්න පුළුවන්. නමුත් අපි මේ දැන් කරන ව්‍යාපාරය තුළ ඉන්නවා නම් අපි අනිවාර්යෙන් අපිට එතනින් එහාට ගිය වෙළඳපොළවල් ගැන يعني අප්‍රිකානු රටවල් වෙන්න පුළුවන්. යුරෝපයේ අපිට තාමත් ඉඩක් තියෙනවා. මොකද යුරෝපයට අනිවාර්යෙන්ම එතන තියෙන වෙනම DNA එකක් වැඩ කරන්නේ. අන්න ඒ වගේ අපිට ගැළපෙන වෙළඳපොළවල් පිළිබඳව අපිට අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒතකොට ඒක ඇතුලේ තමයි අපිට ඔවුන් සමග ඒ කියන්නේ දීර්ඝකාලීනව විශ්වාසයක් ගොඩනගෙන්න සහ දීර්ඝකාලීනව ඒ කියන්නේ ඔවුන්ගෙන අපිට දෙයක් ලැබෙනවා අපෙනුත් ඔවුන්ට දෙයක් ලැබෙනවා ඊළඟ අවුරුදු 10ටම කියන ඒ කියන්නේ ඔවුන්ට අපි ගැන තිරසාර විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ. අන්න ඒකට අවශ්‍ය කරන ඒ ඩිප්ලොමැටික් ඩිස්කෂන්ස් යන්න ඕනේ. ඊට පස්සේ ඒ රටවල් එක සම්බන්ධතාව මම කියන්නේ පිළිවෙලට කරන්න ඕනේ. ඉතින් ඔවුන්ට පේන්න තියෙන්න ඕනේ මේ රටේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක හරි මෙන්න මේ තැන්වල ලයින්ලා තිනවා. එහෙම වුණාම අපිටත් බය නැතුව මේගොල්ලොත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන ඒ අවබෝධය පැහැදිලිව අපි sannivedanaya කරන්න ඕනේ. ඉතින් ඕක තමයි මම හිතන්නේ මූලිකම දේ. ඔයත් එක්කම මංචු තව දෙයක් මට මේ දැන් මගේ අත්දැකීමුත් එක්ක මම පොඩ්ඩක් ඒ ප්‍රශ්න එකතු කරන්න. දැන් අපි දකින දෙයක් තමයි දැන් මේ වෙළඳපොළ කියන එක ටිකක් වෙනස් වෙලා තියෙනවනේ මේ වර්තමානයේ වෙනකොට. ඒ වගේම තමයි දැන් මේ වෙළඳපොළ කියන වචනේ පොඩ්ඩක් මෙහෙම තියලා මම කතා කරොත් ලංකාව ඇතුලේ රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් මම ටිකක් වෙළඳ දැන්වීම් ශාස්ත්‍රය ගැන පොඩි අත්දැකීම් තියෙන නිසා මම මේකත් එක්ක මම ප්‍රශ්න අහන්න. දැන් වෙළඳ දැන්වීම් ශාස්ත්‍රයේදී අපි කියනවානේ ඩිසයිනින් කරනවා කියලා කියන්නේ. ඒතර මේ සමහරක් වෙලාවට මේ දැන් ඩිසයිනර් කෙනෙක් අවශ්‍ය නැති වෙලා තියෙනවා. මොකද අපිට මේකට AI තාක්ෂණය ඔස්සේ අපිට මේක කරගන්න පහසු වෙලා තියෙනවා. ඒකට අපිට ඇත්තටම ඕන වෙලා තියෙන හොඳ ප්‍රොම්ප්ට් කරන්න පුළුවන් හොඳ කෙනෙක් ඉන්නවනම් අපිට වැඩ ගොඩාක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කලාපයන්නේ දැන් ඉදිරියට එන්න නියමිත වෙලා තියෙන. ඒතර සමහරක් වෙලාවට රැකියාව අවස්ථා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් රැකියාව අවස්ථා බිහි වෙන දැන් ප්‍රොම්ප්ට් කියන්නේ අලුතෙන් ඇති වෙන අවස්ථාවක් කෙනෙක්ට. ඒක අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් නම් එයාට මම හිතන්නේ හොඳට ඉස්සරහට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ දැන් අපි නොදන්න තව කලාපයක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ ලෝකයේ ඒකට සූදානමින් වෙන බවක් පේනවා. හැබැයි අවාසනාවකට ලංකාව ඇතුලේ මට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. කියන්නේ මම කියන්නේ තරුණ පරම්පරාවකට නැඹුරුවක් නැහැ කියන එක නෙමෙයි මංජු මම කියන්නේ. හැබැයි අර විවසායක මට්ටමින් ව්‍යාපාර මට්ටමින් ඒකට පෙළඹීමක් දකින්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේක ප්‍රශ්නයක් නේද අපිට ඉස්සරහට අපි මේ කියපු කතන්දරේ මේ කියපු ගමන යන්න. ඔව් හරියටම හරි. චති මම හිතන්නේ ඕකේ ඔය මේ AI විප්ලවයත් එක ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් වීමට නියමිත ලොකු වෙනස් වීම එක ගොඩාක් වෙලාට බිල් එක මවන්න හදනවා මේ තියෙන රැකියාව ඔක්කොම නැති වෙලා හම් ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි ශාදි කිව්වා වගේ මේක ඇත්තට මේ රැකියාව නැති වෙන්න කලින් ඊට වඩා ගොඩාක් රැකියාව අවස්ථා බිහි වෙනවා. ඒ කියන්නේ දැන් අපි ආයසරක ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එimhe 1700 වගේ කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය තමයි ශ්‍රම බලකායන් 50%ක් හිටියේ. අද වෙනකොට ශ්‍රම බලකායන් 2%යි ඒගොල්ලන්ගේ රටේ ඉන්නේ. හරිද? අනිත් අය ඔක්කොම ඊට පස්සේ මැනුෆැක්චරින් වලට ගිහිල්ලා එතනින් හරි පස්සේ බටහිර ලෝකෙත් එහෙමයි. ඒ කියන්නේ ඒ ට්‍රාන්සිෂන් එකේදී ඇත්තටම ඒ ඇතිවන විප්ලවයේදී නැති වෙන රැකියා ටික නැති වෙන්න කලින් අලුත් රැකියා ගොඩාක් ඒවා බිහි වෙනවා. ඒක තමයි ලෝකයේ යන විදිය. ඉතින් මම නම් මේක දකින ගොඩාක් සුබවාදී විදියට ඇත්තටම මේ වීමට නියමිත මේ ලෝකයේ විප්ලවය. එතනදී අර දැන් ශාදි කිව්වා වගේ අලුත් අලුත් රැකියා අවස්ථා ඕන තරම් බිහි වෙනවා. ඒතර ඒකට අනිත් රටවල් අවශ්‍ය කරන පසුබිම හදාගෙන යනවා. ඒක තමයි දැන් ගොඩක් වෙලාවට ඔන්නොතෙන් තමයි දැන් ඒක අපිට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපිට අනිවාර්යෙන් ලෝකෙත් එක්ක යන්න ඕනේ. ඒකින්ද තමයි ඉන්දියාව, ජපානය, එතකොට ඇමරිකාව, චීනය මේ රටවල් ඔක්කොම පුළුවන් තරම් ඒ ගමන යාමට අවශ්‍ය කරන අනිත් රටවල් ටික වෙළඳපොළවල් වෙන්න පුළුවන්, ප්‍රාග්ධනයේ තියෙන තැන් ටික වෙන්න පුළුවන්, තාක්ෂණයේ තියෙන තැන් ටික වෙන්න පුළුවන්. ඒ කට්ටියව පුළුවන් තරම් තමන්ගේ ඔඩොක්කුවට දාගන්න හැමෝම මේ උත්සාහය දරනවා. ඉතින් අපිත් අන්න එතන රාජ්‍යයක් විතර කියන්නේ මගේ රටක ආණ්ඩුවක් විදියට වෙන්න ඕනේ ඇත්තටම. ඔන්න ඔය දේ තේරුම් ගන්න. ඒකනේ දැන් අපේ කලින් සැරේ මේ අපේ වැඩසටහනේදී අපි කිව්ව ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය වහන්න ඕනේ කියලා. මොකද මේක තාම ලුණු පැකට් එකයි පොස්පේට් එකයි මේ මොනවද ඔය ටික අල්ලගෙන දඟලනවා. සැමන් ටින් කරන එකයි සීනි ටිකයි මම කියන්නේ එහෙනම් ගොන්නේ. දැන් අපි කරන්න ඕනේ එහෙනම් මම එක්කෝක වහලා දාන්න ඕනේ. මොකද ඔය ටික කරන්න මම කියන්නේ අමාත්‍යාංශයක් කැමති කෙනෙක් ඕනේ නැහැ. සාමාන්‍ය ආයතන වලින් ඕක හොඳටම කරගෙන යන්න පුළුවන්.
එතකොට අපේ අමාත්‍යාංශයක් එහෙම කරනවා නම් ඕනෙම නම් ආසම නම් කර්මාන්ත අමාත්‍යාංශයක් කරන්න ඕනේ මේ ඊළඟ අවුරුදු 20 ඇතිවීමට නියමිත කර්මාන්ත මොනවද? ඇතිවීමට නියමිත කර්මාන්ත මොනවද කියලා ඒවා ගැන හොයලා බලලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිපත්ති රට ඇතුළේ සම්පාදනය කරගන්න එක තමයි කරන්න ඕනේ. මොකද ඒක ඊට පස්සේ ට්‍රිකල් ඩවුන් වෙනවා පල්ලෙහාට. ඒ කියන්නේ ඒ ප්‍රතිපත්ති ටික හැදෙනා නම් ඒකට අවශ්‍ය වෙන විදිහට නම් අපේ රටේ බල ශක්තිය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඒකට අවශ්‍ය කරන විදිහට නම් අපේ රටේ තියෙන මොනවද යටිතල පහසුකම් නිර්මාණය කරන්නේ. ඒකට අවශ්‍ය කරන විදිහට නම් අපේ රටේ තියෙන විදේශ සම්බන්ධතා ටික ගොඩනගා ගන්න පටන් ගන්න. මම කියන්නේ කර්මාන්ත අමාත්‍යාංශයක් ඕනෙම නම් ඒගොල්ලන්ට මේ ප්‍රතිපත්ති ටික අනිත් පැත්ත එක තුල හදලා පටන් ගන්න පුළුවන්. ඒතර ඒකටම අවශ්‍ය වෙන විදිහට නම් අපේ රටේ මුදල් අමාත්‍යාංශයත් එක තුල ප්‍රාග්ධනය කලායම හදාගන්නේ. අන්න ඒ ටික හැදෙන්න ගත්තොත් එහෙම එතකොට බේටම අවශ්‍ය කරන ව්‍යවසායකත්වය මේ රට ඇතුලේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මම කියන්නේ ඒ කාර්යභාරය කරන්න ඒ කෝඩිනේෂන් පාර්ට් එක කරන්න. එහෙම නැතුව මේ තියෙන ලංකාවේ අවුරුදු 20ක් 30ක් 40ක් 50 තිබුණ කර්මාන්ත ටිකයි ඔළුව හිතන්න දන්නේ නැහනේ. ඒ කියන්නේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන අපේ රටේ චින්තකයෝ ඒ කියන්නේ අලුතෙන් හිතන්න උත්සාහ කරන්නේ නැහැ මං හිතන්නේ. මං දන්නේ මොකද හේතුව කියලා. එක්ක හිතන මිනිස්සුගෙන් උදව් ගන්න නැති ප්‍රශ්නකුත් තියෙනවා. සහ මෙහෙමද අපිට මෙහෙම කියන්න බෑ. ඒ කියන්නේ හිතන්නේ නැහැ කියලාම කියන්න බෑ මංජු. සහ හිතන්න දන්නේ නැහැ කියන්න බෑ. මොකද දැන් ඇත්තටම ලෝකේ වෙන දේවල් අපි අය දකින්නවනේ අන්තර්ජාලය හරහා මේ තප්පරයක ඒ කියන්නේ අසුරු සැනෙන්න අපි අයට දකින්න පුළුවන් වෙනවා. හැබැයි ඒක දැක්කයින් පස්සේ අපිටත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් නේද කියන එක නම් හිතන්නෙම නැහැ. සමහර රිස්ක් එකක් ගන්න තියෙන බය වෙන්නේ නැහැ. ඒක නම් ඒ කියන්නේ අපේ ජානවලින්ම වෙලා තියෙන දෙයක් හරිම අකමැතිනේ. අවදානම ගන්නවා කියන එක හරිම අකමැති. පුළුවන් තරම් මේ තියෙන වටේ පිටේ තියෙන දේවල් නෙමෙයි මැච් එක ගහගෙන යන්න හදන්නේ. ඉතින් ඒ ටිකත් එක්ක තමයි මේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක පුළුවන් තරම් අලයින් කරගන්න ඕනේ අපිට ඊළඟ අවුරුදු 10 අපේට යන්න ඕනේ තැන මොකද්ද රට ඒ තැනට යන්න අවශ්‍ය දේවල් ටික මොනවද ඒ දේවල් ටික අපිට ගන්න පුළුවන් කාත් එක්ක හිටියොත් හොඳටම හිටියොත්ද කියන එක තේරුම් අරගෙන බය නැතුව පැති ගන්න වෙනවා අපිට. ඒක එහෙම නැතුව යන්න බෑ මේ ගමන. මේ පැති අරගෙන ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. එහෙම ගියා කියලා මේ හැමෝම තරහ වෙන්නේ නැහැ. මම කියන්නේ කෙනෙකුට දැන් අපි ඒ කියන්නේ දැන් මේ වගේ මොඩට කරන්න බෑ අපිට. ඒ කියන්නේ දැන් අපිටම චීනයේ මොන හරි දෙයක් අපිට මේක අපි සම්බන්ධතාව ගොඩනගා ගන්න අවස්ථාවේදී චීනයේ අවශ්‍යතාවක් මත උන්ට අපි දුන්නොත් එහෙම උන්ගේ තියෙන නාවික වැඩ කටයුතු කරන්න අපේ තියෙන උතුරු සහ බටහිර වෙරළ තීරයේ ඒක අනිවාර්යයෙන්ම ඉන්දියාවට තර්ජනයක් වෙනවා උන්ගේ ආරක්ෂාවට. ඒ වගේ මං කියන්නේ ඒ වගේ මොඩට කරන්න ඕනේ අපේ නැෂනල් ඉන්ට්‍රස්ට් එක එතන තියෙනවා කියලා. නමුත් එතනින් එහාට ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන් ගනුදෙනු කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ගනුදෙනු කරගන්න තරම් පෞරුෂයක් සහ දැනුමක් සහ දැක්මක් තියෙන කියන්නේ ප්‍රායෝගිකත්වයේ තියෙන නායකයෝ නැති ගැටලුවක් තියෙන ඇත්තටම. ඔව් මං හිතන්නේ ඒ වගේම තමයි මම හිතන්නේ මේ අපි මේ අවසන් කරන මාතෘකාව මං හිතන්නේ අපිට තව දවසකට කතා කරන්න බොහෝ දේවල් ඉතුරු කරා කියලා මට හිතෙනවා. මොකද මේ විශේෂයෙන්ම AI තාක්ෂණයත් එක්ක මම හිතන්නේ ඉදිරි වෙළඳපොළ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන නිසා ඒකට කොයි විදිහ ආකාරයෙන්ද ප්‍රතිපත්ති නිර්මාණය වෙන්න ඕන කියන එක මම හිතන්නේ අපි දීර්ඝව ඉදිරියේදී කතා කරමු. මොකද ඒක අපේ ඉකොනොමික් පාස් ඉකොනොමික් පාස් අපි එහෙම කරමු. එහෙනම් අපිට පුළුවන් මේ අපිට දැන් අපි දන්නවා මේ වෙනකොට මම හිතන්නේ ගොඩක් අය දන්නවා මෙතන වැඩසටහන් 3ක් අපි කතා කරගෙන යනවා. එකක් මේ center right politics ඒ වගේම අපි ආර්ථිකය සම්බන්ධනුත් කතා කරගෙන යනවා. ඒ වැඩසටහන නම මොකද්ද මංජු? ඉකොනොමික් පාස්. ඉතින් ඒක ඒ වැඩසටහන් සියල්ලම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මංජු නිශ්ශංක YouTube channel එක subscribe කරලා තියාගත්තොත් ඒ විතරක් නෙමෙයි තව වැඩසටහනක් තියෙනවා අපේ බූත්ගෝලීය දේශපාලනය ගැනත් අපි කතා කරනවා. මම හිතන්නේ මේ හැම වැඩසටහනක් ඔස්සේම ඔබට අලුත් දේශපාලන සම්ප්‍රදායකට කොහොමද පිවිසෙන්න පුළුවන් කියන එක නැත්තම් මතයක් දේශපාලන මතයක් කොයි විදිහටද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඉතින් මේ කියන නාලිකා එහෙම නැත්නම් අපේ center right politics YouTube නාලිකාව voice first නාලිකාව වගේම මංජු නිශ්ශාංක YouTube නාලිකාවත් subscribe කරන්න කියන මතක් කරන ගමන්ම ඔගොල්ලෝ කැමතියි කියලා විශ්වාස කරනවා මේ අලුත් දේශපාලනයකට එහෙම නැත්නම් මේ අපි කතා කරන මැද දකුණේ දේශපාලනයට උනන්දුවක් තියනවා නම් එහෙම නැත්නම් මේ දේශපාලන සංස්කෘතියේ යම් කිසි ආකාරයක වෙනසක් වෙන්න දකිනවා නම් අනිවාර්යයෙන්ම center right politics channel එකත් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට වැඩසටහන අවසන් කරනවා. සුබ දවසක්.